Hello යාළුවනේ කොහොමද ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉතින් මම මේ අදත් පොඩි වීඩියෝ එකක් කරේ වැස්සෙන් පස්සේ පොඩ්ඩක් මේ අර ගමේ පොඩ්ඩක් තත්ත්වෙ පෙන්නන්න මේ අඩිපාර තමයි වතුර එහෙම ගලාගෙන පේනවාද ගස් වැටිලා නම්මනම් වෙලා එන ගොඩක් වෙලා තියෙන්නේ ඔය මේ වගේ කාණු තිබ්බට වැඩක් නැහැ දැක්කද කාණුව නම්මනම් මේවා විලා ගස් වැටිලා අර දැක්කද මේ අපි මිනිස් වෙන පාරවල් වල තමයි වතුර ගලාගෙන යන්නේ. එතකොට මිනිහෙක්ටවත් ය아가න්න වෙන්නේ නැහැ. දැන් පහළ කඳුරක් එහෙම තියෙනවා. ඒකේ වතුර අවගන්නේ පාරෙන්වත් ඒගොඩ වෙන්නේ නැහැ. අර පේනද කඳුර? ඔන්න අපි යම් පොඩ්ඩක් කඳුරේ ළඟට පොඩ්ඩක් බලා ගන්න. මේ ගස් වැටිලා හෙන විනාශයක් වුණා දිට්ට දවස්වල. මේ ළඟදි මුතු වහිනවා. ඉන්නවාට පොඩි ෆොටෝ එකක් පෙන්නන්න. දැන් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්ද? ඔන්න කඳුරු තියෙනවා. හරිද? ඔය කඳුරු ඉතින් තමයි මෙන්න මේ අකුල ඇවිල්ලා තියෙන්නේ. ඔතනින් තමයි අපි වෙනදට මාරු වෙන්නේ බලන්න. දැක්කද? මේ අකුලක් දැන් වතුරට එනවා කියලා හිතන්න ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? එන වතුර පාර. ඔය ඕකේ උඩ ඉඳන් මෙන්න මේ හරි ඔන්න ඔය හරි උඩ ඉඳන් තමයි වතුර පාර එන්න පටන් ගන්නෙ. දිගට පේනවද මෙහෙම දැන් මේ මෙච්චර ලොකු අකුලක් ඇවිල්ලා කියන්නේ වතුර පාර පොඩ්ඩක් හිතලා බලන්න. පේනවද මේ එන ගල් වල සයිස් මේ පේනවනේ අර ගල් එහෙම සයිස් හිතා ගන්න පුළුවන්. මෙන්න කඳුරට ඇවිල්ලා තිබිලා මේ මිනිස්සු යන්නේ ගමන් ගල් අයින් කරලා ඇවිල්ලා තිබ්බේවා. පේනවද? ඔය මෙච්චර ගල් ගොඩක් ඇවිල්ලා තිබිලා තියෙනවා. තවත් ඇවිල්ලා තියෙනවා ඒවා යනවා පහළට. ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් පරිස්සමට ඉන්න කියලා තමයි පේනව නේද මේ වගේ. ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමට ඉන්න ආරුනේ බුදු සරණයි.